පෙබරවාරි මාස 19 දිනය සඳහා කාලගුණ අනාවැකිය. 2026 පෙබරවාරි මාස 18 වන දින පස්වරු 2ට නිකුත් කරන ලදී. උතුරු මැද මධ්‍යම ඌව සහ නැගෙනහිර පළාත්වල හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසී ඇති වේ. ඌව පළාත මාතලේ මඩකලපුව අම්පාර සහ පොළොන්නරු දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැක. උතුරු පළාත වැසි වාර කිහිපයක් ඇති වේ. සෙසු ප්‍රදේශවලට පස්වරු 1න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. මධ්‍යම සහ සබරගමු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මිහිදුන් තත්ත්වයක් ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ. අපි දැන් බලමු මුහුදු වටා තියෙන තොරතුරු. ඉදිරිපැයි අතර දිවයින වටා වන මුහුදු ප්‍රදේශය සඳහා කාලගුණ අනාවැකිය. 2026 පෙබරවාරි 18 වන පස්වරු 2ට නිකුත් කරන ලදී. ශ්‍රී ලංකාවට ගිනිකොන ටිෆින් නිතදිග බෙන්ගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය තවදුරටත් එම ප්‍රදේශයේ අකර්ෂණීයව පවතී වේ. සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකිය සහ නිවේදන පිළිබඳව අවධානයෙන් බොහෝවන ලෙස ඉල්ලා සිටිනු ලැබේ. වැසි තත්ත්වය ගාල්ල සිට හම්බන්තොට සහ මඩකලපුව හරහා තෘකෝණාමලය දක්වා පෙරහරට ඔබ්බෙන වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලය හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. සුළඟ සුළං ඊශාන දිශාවෙන් හමා එන අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30-40ක් පමණ වේ. කොළඹේ සිට පුත්තලම හරහා මන්නාරම දක්වා මාතර සිට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේ සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා වැඩි විය හැක. මුහුදේ ස්වභාවය කොළඹ සිට පුත්තලම හරහා මන්නාරම දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශය විටින් විට තරමක් රළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මෘදු වශයෙන් රළු වේ. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම මුහුදු ප්‍රදේශවලට තරගව තද සුළං ඇති විය හැකි අතර එවිටම මුහුදු ප්‍රදේශය තාවකාලිකව ඉතා රළු විය හැක.